මේ තාම ආසක්. ඔව් ඒක තමයි. තව උසයයි වගේ නිකන් නේ. ඔකට නම් පොඩි කාලේ අර ඉතින් ඔක්කොම අයියගෙද වල? මගේ. මම කොහෙද යන්නේ? අයත් දෙනවා. ලොකු බවුවෙක් නේ සිතු. දැන් බෙහෙතක් තියෙනවා ගෑවිගෙන යාවිගෙන ඉන්න. කටුව කාලා වගේ නේ. ඒකට මේ බෙහෙත් කරාට හරියන්නේ නැහැ. රුපියල් 3000ක බෙහෙතක් තියෙන එක ගෑ. අර පෙත්තත් මොකක්ද දෙන්නේ නම? චොක්ලට් කියන්නේ. මේක දුන්නේ දැන් සල්ලි වාගත්තා දැන්. රුපියල් 3000 කියන්නේ අමාරු ගානනේ. ඔව්. අද කාලේ හිටියෙත් නේ. බෙහෙත් කරන්න කියන්නේ මේ පට්ට ආදරයක් තියෙනවා. ඔව් නේ. ඒක තමයි අර බල්ලෝ ටික කෑ ගන්න. ඔව් බල්ලෝ නේ මොකා හිටියත් මූ වෙනවා. සිංහෙක් හිටියත් මූ වෙනවා. හරි දාගන්නයි අරකට දාගන්න. ඔය වීදුරු කැරිත් ඕන ඒවා තියෙනවා දාගන්න. කිව්වා අර. ඔව්. කන්නේ ඔව් නේ. ඒ සැර නේ. මේ තාම ආසක්. ඔව් ඒක තමයි. තව උසයයි වගේ නිකන් නේ. ඔකට නම් පොඩි කාලේ අර ඉතින් ඔක්කොම ඔයා දැන් යනකොට කාලේ බල්ලෝ ගොඩක් වෙනවානේ. බයිසිකලේ යනවා නම් මෙයා බයිසිකලේ පිටිපස්සෙන් දුවන් වෙනවා. ඈ. දැන් පිටිපස්සෙන් තමයි දුවන් වෙන්නේ කියන්නේ. ඒ අනිත් පැත්තට යනවා ඒ පැත්තට යනවා. අම්මා නැග්ගද? අර වල්ල දෙන්න පස්සෙන් යනවා. ඈ? දන්නේ නැහැ නේ මම හඳුනන්නේ. අර